අයිබෝන් හැමෝටම ඔගොල්ලෝ මේක තියලා ඉන්නේ ශානි with life YouTube channel එකත් එක්ක. මුග කාලෙකට පස්සේ මම ආපහු ආවා ඔයාගේ ආලින්දේට. පොඩි වෙනස්ම මාතෘකාවක්. හැබැයි හැමදාමත් අපිට සිද්ධ වෙන දෙයක් සම්බන්ධව ඔයත් එක්ක සාකච්ඡා කරන්න තමයි මම මේ ඉන්නේ. ඔයාට තියෙනවද බලන්න මේ වගේ ගැටලු? හිතරි දෙද්දී ඔයා මොකද කරන්නේ? හිත රිදෙනහම කවුරු හරි කෙනෙක් අපේ හිත රිදවලා හරි අපිට යම් දෙයක් අහිමි වීම මත හරි හිත රිදෙනහම ඔයා මොකද කරන්නේ? මේ දේවලුත් ඔයා කරනවද? මේ දේවල් ඔයා කරනවද බලන්න. ඒ හිත රිදිච්ච කාරණාවෙම එල්ලිලා ඉන්නවද? අමතක කරලා වෙන දෙයක් ගැන හිතනවද? දින සති මාස අවුරුදු ගණන් ඒ ප්‍රශ්නේ මතම එල්ලිලා ඉන්නවද? මතක් කර කර ආවර්ජනය කරන්නේ නැවත ආවර්ජනය කරන්නේ මේ ප්‍රශ්නේ මත මෙල්ලිලා ඉන්නේ නේද? අපි මිනිස්සු හැටියට ඔයාට මට මේ ලෝක වාසී සියලු දෙනාට පොදු කාරණාව තමයි ප්‍රශ්න, ගැටලු, දුක, නේ, වේදනාව, ඒ වගේම සතුට කියන දේ ස්ථිර නැහැ. හැමෝටම හැම වෙලාවකදීම ඔය කියන දේවල් විවිධ අවස්ථාවල විවිධ ස්වරූප වලින් එනවා. ඒක ඔයාට විතරක්වත් මට විතරක්වත් තියෙන ගැටලුවක් නෙමෙයි. හිත රිදෙන දේ අනිවාර්යෙන් සියලු දෙනාටම සිද්ධ වෙනවා. අපි කල යුත්තේ කොහොමද? අමතක කරලා ක්ෂණිකව වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්තම් අපි ඒ කාරණාව මතම එල්ලිලා හිටියොත් මොකද වෙන්නේ? අපේ එනර්ජිස්, අපේ සියලු දේ, අපේ සියලු සතුට අපෙන් ගිලිහි යනවා. එහෙනම් කළ යුතු කාරණාව වෙන්නේ මොකක්ද? ගැටලුවක් වුණාම, හිත රිදුනහම ඉක්මනින්ම හිත හදාගන්න එක. අපි හිත හදාගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? අපි මේ ලෝකයේ විවිධ භූමිකාවන් රඟ දක්වනවානේ. අපි කාන්තාවක් විදිහට අවස්ථාවකදී ගෘහණිය, අවස්ථාවකදී බිරිඳ, තවත් අවස්ථාවකදී මවක්, ගුරුවරියක්, වෛද්‍යවරියක්, එකී නොකිමකී භූමිකාවන් අපිට තියෙනවා. ඒ වගේම පිරිමි කෙනෙක් විදිහට ගත්තොත් ස්වාමී, පියෙක්, නේ, පුතේ, ඔය විදිහට අපිට විවිධ අවස්ථාවන් වලදී විවිධ භූමිකාවන් රඟ. ඉතින් ඔබත් මේකේ ලකී භූමිකාවන් රඟ දක්වන අයෙකු හැටියට, මේ ලෝකයේ ජීවත් වෙන අයෙකු හැටියට ඔබ සාර්ථක පුද්ගලයෙකු වෙන්නට නම් මේ වගේ පොඩි කාරණාවන් හරියටම ප්‍රගුණ කරන්නට සිද්ධ වෙනවා නේද? ඔයා ප්‍රශ්නයක් වෙච්ච තැන, හිත රිදිච්ච තැන ඒක මැත්තේම එල්බිලා මොනෙල්ලගෙන පැත්තකට වෙලා කේන්තියෙන් නම් ගත කරන්නේ ඔය කියන අවස්ථාවවලදී ඔබ අසාර්ථක වීමට ඉඩ තියෙනවා. නමුත් ඔබට පුළුවන් නම් ප්‍රශ්නයක් වුණාම, හිත රිදුනහම ඒක අමතක කරන් ඔයා කැමති දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෙනෙක් කැමති වෙන්න පුළුවන් සින්දු අහන්න. තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් YouTube වීඩියෝ එකක් බලන්න. තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් මල් පැලයක් හිටවන්න. හිටවපු මල් වලට වතුර දාන්න. සින්දුවක් දාන්නට පොඩ්ඩක් dance කරන්න. නේද? එක්සර්සයිස් කරන්න. එහෙමත් නැත්නම් පොඩි පොතක් පෙරලගෙන පිටු දෙක තුනක් බලන්න. නේද? ඔය කියන ඕනම විදිහකට ඔයාට පුළුවන් අර සිදුවීම ක්ෂණයකින් අමතක කරන්නට හැකියාව ළඟා කරගන්න. ඔබ ඒක සරල කාරණාවක් විදිහට දැක්කට ඒක අතිශය සරල නැහැ. ඒක නමුත් ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු වෙන තරමටම අපිට ඒක කරන්න පුළුවන්. ක්ෂණයකින් අපි කළ යුත්තේ උත්සාහවන්ත වෙලා බලනවා ඇතිවෙච්ච ගැටලුව, හිත රිදවීමට කාරණා වෙච්ච කාරණාව අපිට ඉවත් කරගන්න හැකිද කියලා. නමුත් ඒ ඉවත් කරගත්ත නොහැකි කාරණාවක් නම් අපිට තියෙන පිළියම තමයි ක්ෂණිකව වෙන දෙයක් අමතක කරලා වෙන දෙයක් ගැන හිතන එක. මම හිතනවා ඒක අතිශය සාර්ථකයි කියලා. අපි හැමෝම පොදුවේ හැම අවස්ථාවකදීම ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙනවා. එය ඔබටවත් මටවත් පමණක් ආවේනික කාරණාවක් නෙවෙයි. සමස්ත ලෝකවාසීන්ටම මිනිස්සෙකේ හැටියට තියෙන කාරණාවක්. ඉතින් අපි සාර්ථකත්වයේ කරා යන ගමන් මාර්ගයේදී මේ කියන සුළු දේවල් අනුගමනය කළ යුතුමයි. හරි, එහෙනම් මම ගිහින් එන්නම්. ඔබ මගේ channel එකත් එක්ක අලුතෙන් නම් සම්බන්ධ වෙන්නේ.
channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න. අයිබෝවන්.